කොහොමද කියන්නේ ඌපිරි මියදා කියන්නේ වල්ලෙන් කියන්නේ අර කී වල්ලන්නේ Hi guys, කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා වයිබ් බිට්ටිලා YouTube channel එකට. ඉතින් මම අද ඔයාලා වෙක් කියන්නේ විල්පත්තු හරහා තම්බපන්නියට. ඉතින් මේ ගමනට මගෙත් එක කීප දෙනෙක් තව එකතු වුණා. ඉතින් අපි උදේම පිටත් වුණා. අපි හිටපු ගෙස්ට් එකේ ඉඳන් අපි 6:00 වෙනකොට පාක් එක ළඟට එන්න ඕනේ. මොකද ඒ ටයිම් එකට ඔයාලා ආවේ නැත්නම් ඒ දවසේම ඔයාලට මුළු පාක් එක කවර් කරන්න බැරි වෙනවා. ඉතින් හරිය ලස්සන පරිසරයක් තියෙන උදේම. ඉතින් අපේ ටීම් එක යනකොටත් තව සෆාරි යන්න කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් ඔයාලා මේ දකින්නේ පාක් එක ඇතුලේ එන්ට්‍රස් එක. ඉතින් හරිම ලස්සනයි. අතරම මේකේ ඇඩ්මින් එක නම් හරිම ක්වොලිටියට වැඩේ කරගෙන කියන්න කිසිම වරදක් නැහැ. ඒ වගේම සර්විස් එකත් හරිම හොඳයි. අපි ටිකට් ගන්න ගියපු වෙලාවෙ ඉඳන් මේ ඔයාලා දකින්නේ පාක් එකට ඇතුළෙද්දිම තියෙන පරිසරය. ඉතින් ඇත්තටම මෙතෙන්දිත් ඔයාලට සාමාන්‍ය පරිසරයේදී දැකගත නොහැකි සත්තු බලා ගන්න පුළුවන්. මේක තමයි අපිට පළවෙනිටම හම්බෙච්ච විල. ඇත්තටම මේ විල්පත්තු කියන්න හේතුව තමයි විල් 10ක් තියෙනවා කියන එක. ඔන්න ඉතින් ගායිස් අපිට පළවෙනි මෝරංචුව හම්බුණා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේ සම්පූර්ණ ගමනේදීම අපිට මේ කැලේ ඇතුලේ කොහෙවත් බහින්න බෑ. අපිට ස්ථාන දෙකයි හම්බෙන්නේ බහින්න. ඉතින් අනිත් තැන්වල අපිට වාහනේම තමයි මේ ගමන තියෙන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලගෙත් ඇති යාළුවෝ සාමාන්‍ය ට්‍රිප් එකක් යනකොට පටන් ගත්ත වෙලේ ඉඳන් නිදිනවා. එහෙම කෙනෙක් තමයි ඔයාලා දැක්ක. ඉතින් මේ වගේ ගමනකට ලොකු වියදමක් කරලා ඔහොම නිදින එක නම් පොඩ්ඩක් අවුල් නේද? ඇත්තටම කියනවා නම් ගයිස් කැලේ මැදින් යනකොට තියෙන ලස්සන නම් කියලා වැඩක් නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කැලේ කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් එන්න ඕන ගමනක් තමයි මේ විල්පත්තු කියන්නේ. ඔන්න අපිට වලහෙක් දැක ගන්න හම්බුණා. ඇත්තටම දෙයක් කියන්න ඕනේ මේ විල්පත්තු වනාන්තරයේ ගොඩම ප්‍රසිද්ධ දිව්‍යෝට. ඉතින් අපේ ටාගට් එක උනේ දිව්‍ය බලන එක. ඉතින් අපේ අවාසනාව කියන්නේ අපිට එක දිවියක්වත් බලා ගන්න බැරි වුණා. මේ ගමනේ යනකොට ඇත්තටම අමාරු තරමට හම්බුණා යන්න අපිට ටිකක් අපහසු. මේ ඔයාලා දකින්නේ ගෝන්නු. මෙයාලට විහාරයේදී ගස් ගෝනක් කියනවා. ඉතින් එයාලා ලස්සනට මේ පරිසරයේ ඉන්නවා. හරිම ලස්සනයි. ඉතින් guys ඔන්න අපි ගමනේ අවසානයට ආවා. ඒ තමයි තම්බපන්නිය. මේක පිළිබඳව මම පොඩි වීඩියෝයක් කරලා තිනවා මගේ YouTube channel එකේ. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. තව ඉස්සරහට මම ඔයාලට මගේ අලුත් වීඩියෝස් දෙනවා. මම ගියපු දේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න වයිබ් බිට්ටිලා YouTube channel එක. ඊළඟට මම ගියපු ගමන් ගොඩක් තියෙනවා. ඒවත් මම ඔයාලට ඉස්සරහට දෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න ආදරේ හැමෝටම ජය වේවා.